මේක තමයි ක්වික් කොට් ගන්න එක. හරි. එතකොට මේ ක්වික් කොට් ගන්න එක දැනට වෙනවා 22000. එතකොට මේ ක්වික් කොට් ගන්න එකට බෞද්ධයක් හම්බෙන්නේ නැහැ. හරිද? එතකොට බෞද්ධයෝ වෙනම ගන්නත් වෙනවා මේක ගත්තොත්. හැබැයි ගොඩක් අය පාවිච්චි කරන හොඳම හොට් ගන්න එක මේක තමයි. හරි? කියලා තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේක වොට් 700 දැන් වොට් 250 කියලා ඉස්සර හොට් ගන්න තිබුණා. ඒ වොට් 250 හොට් ගන්න එක වොට් 250 කියන්නේ මේ කොයිල් එක රත් වෙනවා. කොයිල් එක රත් වෙන්න වෙලා යනවා. වොට් 250 නේ. දැන් ඒකට සාමාන්‍යයෙන් දැන් එතකොට දැන් මේ කොයිල් එක වොට් 250 ඉඳන් කොයිල් එක රත් වෙනවා. දැන් ඒ ඔය දැන් ඔයාගේ જાති හොට් ගන්න එකේ ඇතුලේ බටයක් නේ මෙහෙම තියෙන්නේ. ඔව්. ඒ බටේ කුලම් පාර මේක ඇතුලේ කම්ප්‍රෙෂරයක් තියෙනවා. කම්ප්‍රෙෂරේ කුලම් පාරක් බටේ දිගේ එනවා. එනකොට දැන් මේක වොට් 250 නිසා මේකට එන හුලම් පාර කැඩි කැඩි හුලම් පාරක් එන්නේ. ඇයි හුලම් පාර එක දිගට දුන්නොත් එහෙම වොට් ගන්න අඩු හින්දා කොයිල් එක නිවිගෙන යනවනේ. ඒ නිසා එනොත් නැති වෙනවා. එනොත් නැති වෙනවා. අන්න කැඩි කැඩි හුලම් පාරක් තමයි එන්නේ. එතකොට මේ මැල්ලුම් පස්සේ බෝඩ් එකේ තියෙන කෑලි කර වෙන්න බලමු. ඉස්සර ඉතින් අපි ඕව තමයි පාවිච්චි කරේ මෑතක් එනකන් ඕව තමයි තිබුණේ වොට් ගන්න එක. හරි. එතකොට දැන් ප්ලාස්ටික් කෑල්ලවල ප්ලාස්ටික් කෑල්ල උණු වෙනවා. ඇයි? එනොත් නැති වෙනවා. එනොත් නැති වෙනවා. එතකොට කර වෙන එක දන්න. එතකොට මේක වොට් 700 නිසා හුලම් පාර එක දිගට වැඩිගෙන තියෙන මෙතන තමයි ෆෑන් එක තියෙන්නේ. එතකොට හුලම් පාර එක දිගට වැඩිගෙන යන හින්දා ප්ලාස්ටික් කෑල්ල